අයිබෝවන් කියලා පිළිගන්නවා ගැජට් අඩ්ඩා YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් අරන් ආවේ පුංචි බිස්නස් අයිඩියා එකක් පිළිබඳව. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා අපේ කට්ටිය ගොඩක් ගෙවල් වල ඉඳන් බුදුරස් මාලා LED බල්බ්, LED බල්බ් පැල්, ඇන්ටනා වගේ දේවල් නිර්මාණය කරලා වෙළඳපොළට දානවා. ඉතින් ඒ අතරට ඔයගොල්ලන්ට තව එකතු කරගන්න පුළුවන් මෙන්න මේ ගැජට් එක නිර්මාණය කළොත්. ඔයගොල්ලන්ට බැලු බැලමකට මේක පේන්නේ බූස්ටරයක් වගේ. නමුත් මේක බූස්ටරයක් නෙවෙයි, මේක චූන් පාන් සර්කිට් එකක්. මම දන්න කීප දෙනෙකුත් මේක නිර්මාණය කරලා වෙළඳපොළට දානවා. මේක අපි නිර්මාණය කරන එක. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ චූන් පාන් සර්කිට් එක නිර්මාණය කරලා වෙළඳපොළට ඔයාගේම පාදනයක් විදියට එළියට දාන්න. මේකත් හොඳ ආදායමක් හොයන්න පුළුවන් ගැජට් එකක්. මොකද මේවා හැම තැනම ගන්න නෑ. තැන් කීපයක පමණයි මේව ගන්න තියෙන්නේ. ඉතින් ඒ තැන් වලින්ම ගන්න ඕනේ. ඊටාම අඩු මුදලකින් මේ වගේ එකක් නිර්මාණය කළා වැඩි මුදලක් හොයන්න පුළුවන් ගැජට් එකක් තමයි මේ චූන් පාන් සර්කිට් එක කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ චූන් පාන් සර්කිට් එක ඔයා කොහොමද ගෙදරදීම තනියම හදන්නේ කියලා. මේකට ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක්ට මේක ගෙදරදීම හදන්න පුළුවන්. ලොකු දේවල් නෑ මේකේ. ඊටාම සරල පරිපතයක් තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඕගොල්ලොත් කොහොමද මේ වගේ එකක් නිර්මාණය කරගන්නේ කියලා. දැන් අපි බලමු මේ සර්කිට් එක නිර්මාණය කරන්න උවමනා කරන කොම්පොනන්ට්ස් මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා D313 ට්‍රාන්සිස්ටර් එකක්. මේ තියෙන අද අපේ සර්කිට් එකේ ප්‍රධානම කොටස UM66T කියන IC එක. මේක ට්‍රාන්සිස්ටර් එකක් වගේ පෙවුනට මේක ට්‍රාන්සිස්ටර් නෙමෙයි, මේක IC එකක්. මේකේ අංකය UM66. එහෙම නැත්නම් UM66T19LK කියලා තියෙන්න පුළුවන්. මේ අංක දෙකෙන් මොකද තිබ්බත් එකම ක්‍රියාකාරීත්වය තමයි මේ දෙකෙන්ම වෙන්නේ. ඊළඟට අපිට ඕන වෙනවා CIUF වෝල්ටේජ් එක 16 කැපැසිටර් එකක්. 1N4007 ඩයෝඩ් එකක් ඕන වෙනවා. 4.7 කිලෝ ඕම්ස් රෙසිස්ටර් එකක් ඕන වෙනවා. 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර් එකකුත් මේ වැඩේට අපිට උවමනා වෙනවා. ඊළඟට අපිට LED බල්බ් එකක් සහ BCIK කන්ට්‍රෝල් එකක් ඕන වෙනවා. මේ පරිපතය මම නිර්මාණය කරන්න යන්නේ මෙන්න මේ වගේ කුඩා ඩොට් බෝඩ් එකක. මුලින්ම මම කරන්නේ ඩොට් බෝඩ් එකේ එක කෙලවරකට BCIK කන්ට්‍රෝල් එක මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්නවා. ඊළඟට මම කන්ට්‍රෝල් එකේ පිටිපස්සට වෙන්න මේ විදියට UM66 කියන IC එක සම්බන්ධ කරගන්නවා. ඔයගොල්ලෝ සම්බන්ධ කරද්දී හරි පැත්තටම කොම්පොනන්ට් සම්බන්ධ කරගන්න. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ගේ සර්කිට් එක වැඩ කරන එකක් නැහැ. අපි මේ සම්බන්ධ කරන කොම්පොනන්ට්ස් වල පින් එකින් එකට සම්බන්ධ වෙන්න එපා. මේ එකින් එකට සම්බන්ධ වෙන්න ඕන පින් ටික මම වෙනම කියනවා. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉඳලා මේක නිර්මාණය කරන්න ගන්න. IC එකේ 3 වෙනි පින් එක කන්ට්‍රෝල් එකේ මැද්දේ පින් එකට අපි මුලින්ම සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට IC එකේ ඉදිරි පස්සට මේ විදියට CIUF කැපැසිටර් එකේ ධන පින් එක එන විදියට මම සම්බන්ධ කරගන්නවා. දැන් අපිට පුළුවන් IC එකේ මැද්දේ පින් එකයි කැපැසිටර් එකේ ධන පින් එකයි එකට සම්බන්ධ කරගන්න මෙන්න මේ විදියට. ට්‍රාන්සිස්ටරේ මැද්දේ පින් එකයි කැපැසිටර් එකේ ධන පින් එකයි සම්බන්ධ කරපු පින් වලටම 4.7 K රෙසිස්ටර් එකත් අපි මේ විදියට සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට 1N4007 ඩයෝඩ් එකේ කැතෝඩය පින් එක 4.7 රෙසිස්ටර් එකේ ඉතුරු පින් එකට මේ විදියට අපි සම්බන්ධ කරගන්න ඕනේ. දැන් තියෙන මේකට අපිට LED බල්බ් එක සම්බන්ධ කරන්න මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවේ LED බල්බ් එකේ පින් එකක් අල්ලලා ගියා. ඒ જાතිය ඒවා එකයි මන් ළඟ තිබුණේ. ඒකින්ද මම අලුත් LED එකක් මෙන්න මේ විදියට අරගන්නවා. ඩයෝඩ් එකේ ඉතුරු වෙලා තියෙනවා ඇනෝඩය පින් එක. එහෙම නැත්නම් ඩයෝඩ් එකේ ඉතුරු වෙලා තියෙන ධන පින් එකට LED එකේ ධන පින් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට ඔයා තාමත් අපේ වීඩියෝ බලන්නේ අපිව subscribe කරන්න නැතුව නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම share කරන්න. තව තියෙනවා අපි ළඟ ඉතුරු වෙලා 1K රෙසිස්ටර් එකක්. මේ රෙසිස්ටර් එක LED එකේ ඍණ පින් එකට මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි 1K රෙසිස්ටර් එකේ ඉතුරු වෙලා තියෙන පින් එක කැපැසිටර් එකේ ඍණ පින් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට සහෝදරවරුනි 66 UM IC එකේ පළවෙනි පින් එකත් කැපැසිටර් එකේ ඍණ ලයින් එකටම සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මම D313 කියන ට්‍රාන්සිස්ටර් එකත් මේ PCB එකට එකතු කරගන්නවා. LED බල්බ් එක පැත්තට මූණත හිටින විදියට තමයි මම මේක සම්බන්ධ කරන්නේ. ඔයගොල්ලොත් හරි පැත්තට සම්බන්ධ කරගන්න ඕනේ. UM66 කියන IC එකේ තියෙන ටෝන් එක ඇම්ප්ලිෆයි කරලා දෙන්නේ මේ D313 කියන ට්‍රාන්සිස්ටර් එක. මේ D313 කියන ට්‍රාන්සිස්ටර් එකෙන් හදපු ඇම්ප් එකක් පිළිබඳව මම කලින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ට්‍රාන්සිස්ටර් එකේ පළවෙනි පින් එක එහෙම නැත්නම් බේස් පින් එකට අපි මේ විදියට වයර් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. මේ වයර් එකේ ඉතුරු කෙරවල අපි සම්බන්ධ කරගන්නවා කන්ට්‍රෝල් එකේ 3 වෙනි පින් එකට මෙන්න මේ විදියට.
ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එක එහෙම නැත්නම් එමීටර් පින් එක සම්බන්ධ කරගන්න ඕනේ කැපැසිටර් එකේ රින ලයින් එකට. ඕගොල්ලන්ට මතක ඇති කැපැසිටර් එකේ රින ලයින් එකට අපි 1K රෙසිස්ටර් එකේ පින් එකක් සම්බන්ධ කළා. ඒ පින් එක මේ ට්‍රාන්සිස්ටර් එකේ ළඟින් යන හින්දා ඒ ලයින් එකටම මම මේ විදියට ඊයන් වලින් සම්බන්ධ කරගන්නවා. BCIK කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එකට මේ විදියට වයර් එකක් සම්බන්ධ කරන්න. මේ වයර් එකේ ඉතිරි කෙළවර කැපැසිටර් එකේ රින ලයින් එකටම සම්බන්ධ කරගන්න ඕනේ. ඔන්න දැන් අපි හදාගත්ත සර්කිට් එකට කම්පෝනන්ට් සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි බලමු ඔඩියෝ අවුට්පුට් එක සහ පවර් ලයින් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. D313 ට්‍රාන්සිස්ටර් එකේ මැද්ද පින් එකට කිසිම ලයින් එකක් සම්බන්ධ වෙලා නැහැ. ඒකට මම මේ විදියට වයර් එකක් සම්බන්ධ කරගන්නවා. මේක තමයි ඔඩියෝ අවුට්පුට් එක. එහෙම නැත්නම් ස්පීකර් එකට සම්බන්ධ කරන්න ඕන රින වයර් එක. ඊළඟට 1N4007 ඩයෝඩ් එකේ කැතෝඩිය පින් එකයි 4.4 රෙසිස්ටර් එකේ පින් එකයි එකට සම්බන්ධ කරපු තැනට මම මේ විදිහට තව වයර් එකක් සම්බන්ධ කරගන්නවා. මේ වයර් එක තමයි ස්පීකර් අවුට් දාන වයර් එක. ඕගලන්ට මතක ඇති කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එක කැපැසිටර් එකේ රින පින් එකට සම්බන්ධ වුණා. මම මේ කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එකට වයර් එකක් සම්බන්ධ කරගන්නවා. මේක තමයි 12 වෝල්ටේජ් එක දෙන්න ඕන රින වයර් එක. ඊළඟට ඕගලන්ට මතක ඇති 1N4007 ඩයෝඩ් එකේ ඇනෝඩිය පින් එකයි LED බල්බ් එකේ ධන පින් එකයි එකට සම්බන්ධ කළා. මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා මම මේ විදිහට රතු පාට වයර් එකක්. මේක තමයි 12 වෝල්ටේජ් එක දෙන්න ඕන ධන වයර් එක. ඔන්න දැන් අපේ චූන් පාන් සර්කිට් එක හදාගෙන ඉවරයි. දැන් මම මේකට සම්බන්ධ කරනවා ස්පීකර් එකක්. ඇත්තටම මේකට පොඩි ස්පීකර් නෙමෙයි සම්බන්ධ කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා වෙළඳපොලේ ගන්න තියෙනවා මෙන්න මේ ෆොටෝ එකේ තියෙනා වගේ ලවුඩ් ස්පීකර්. මේ වෑන් ලොකු සද්දයක් නිපදවන හින්දා මේවා තමයි ගොඩක් වෙලාවට වාහන වලට හයි කරන්නේ. දැනට ඒකක් නැති හින්දා මම මෙන්න මේ වගේ ස්පීකර් එකක් අරගෙන මේකට සම්බන්ධ කරගන්නවා. ඔන්න දැන් අපිට පුළුවන් මේකට 12 වෝල්ටේජ් එකක් දීලා බලන්න මේක වැඩ කරනවද කියලා. රතු පාට වයර් එක අපි සම්බන්ධ කරේ ධන ලයින් එකට, නිල් පාට වයර් එක සම්බන්ධ කළේ කළු ලයින් එකට. ඔන්න දැන් බලමු අපි මේක වැඩ කරනවද කියලා. ඔන්න අපි හදපු චූන් පාන් සර්කිට් එක සුපිරියට වැඩ කරනවා. මේකේ කන්ට්‍රෝල් එකෙන් සද්ද අඩු වැඩි කරන්නත් පුළුවන්. LED එකත් පත්තු වෙනවා. මේකේ බොක්ස් එක ගැන කතා කරනවා නම් මේකට අරගන්නේ ඇන්ටනා වල බූස්ටර් එක හදන්න ගන්න ප්ලාස්ටික් බොක්ස් එක. ඒවා ඉතාමත් මිලෙන් අඩුයි. ඉතින් ඒකට තව අපි එකතු කරන්න ඕන ඔන් ඔෆ් ස්විච් එකයි DC ජැක් බේස් එකකුයි. ඉතින් මේ දේවල් ටිකත් එක්ක ඉතාම සාධාරණ මුදලකට ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න මේ චූන් පාන් සර්කිට් නිර්මාණය කළා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කියලා දුන්නා ඔයගොල්ලන්ට එහෙනම් චූන් පාන් සර්කිට් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්.